නිර්මාණශීලීත්වය එහෙම නැත්නම් රස විඳීම කියන එක කවිත් නොතිබුණ, භාෂාවකුත් නොතිබුණ, නවකතා, කෙටි කතා, චිත්‍ර මොකවත් නොතිබුණ කාලෙක මිනිස්සු රසය ලබා ගත්තේ කොහෙන්ද? ඔබට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද? මිනිස්සු රසය ලබා ගත්තේ කොහෙන්ද? මිනිස්සු රසය ලබා ගත්තේ සබාදහමෙන්. මිනිස්සු පැහැදිලිවම රසය ලබා ගත්තේ සබාදහමෙන්. වනාකුල දැකලා සතුටු වුණා. මහා ලස්සන ගස් දැකලා සතුටු වුණා. ගලාගෙන යන ගඟ දැකලා සතුටු වුණා. සබාදහම. සතුටු වුණා විතරක් නෙවෙයි ඒවට ගරු කරන්න පටන් ගත්තා. ආගමික බලපෑමකුත් එකතු කළා. ඒ කියන්නේ Taman කැමති දෙයට බලයක් දුන්නා. වනාඳුන වලට Taman කැමති, ඉරට හදට Taman කැමති, ඒක නිසා ඒකට බලයක් දුන්නා. ඒ වගේ රස දැක්ක සතුටු වුණා. පස්සේ කාලේ මේ සමාදහම දැකලා ඒකේ සතුට ප්‍රකාශ කරන්න ඒ ගැන තව දේවල් කිව්වා. එතකොට ඔන්න සමාදහම හරහා නිර්මාණ පිළිගුණා. බලන්නකො පෙර කාලේ අපි අහලා තියෙන නිර්මාණ ඔක්කොම සමාදහමත් එක්ක සම්බන්ධ නැද්ද කියලා. එහෙම නෑ, මෙහෙමයි කියලා කියනවා නම් මම දේශනේ නවත්තනවා. පෙර දවස ගොඩනැගිලා තියෙන හැම නිර්මාණයක්ම සම්බන්ධ වෙලා තියෙන්නේ සබාදහමත් එක්ක. එක්ක ඉර, එක්ක හඳ, එක්ක ගස්ස, එක්ක මහ පොළොව, එක්ක ගොයම, එක්ක සතාසි උපාව, කතන්දරයක් ගන්න, ඉබ්බා කියනවා, ආවා කියනවා, ඇල කියනවා, පඳුර කියනවා. ඔක්කොම සබාදහම. අර පුතා ඉදිරිපත් කරපු කතන්දරේ මොකද තිබුණේ? ජම්බු ගහක් ගැන කියනවා, කුඹලෙක් ගැන කියනවා. ඒකට තියෙන මොනවද? සබාදහම. දැන් මෙහෙම තැති ගැනීම දැක වැහිවලාවන් විදාගෙන සිය සුදු පියාපත් කොකුන් පියවත නවාතැන් වෙත නදිය අජකරණී වේයමට හරි රමණී. ඕක ඇතුළේ තියෙන්නම සබාදහම නෙවෙයි කියලා බලන්න. තැති ගැනීම දැක වැහිවලාවන් විදාගෙන සිය සුදු පියාපත් කොකුන් පියවත නවාතැන් වෙත නදිය අජකරණී වේයමට හරි රමණී. නදියක් ගැන කියනවා, කොක්කු ගැන කියනවා, වැහිවලාවන් ගැන කියනවා, කොක්කු පියාඹන හැටි පෙන්නනවා. කාට හරි චිත්‍රයක් අඳින්න කිව්වොත් එහෙම පොඩි උන ලස්සන චිත්‍රයකට අඳිනවා. ඒ කියන්නේ මැවෙන්නේ කැට පරිසරයක් නෙවෙයි. හැබැයි පතකඳ වහලා කොටකින් හැට්ට කට්ට ගහලා ඒකේ කොනකින් නෑනේ අනේ හොරා කටු හෙමින් වැඩේ මුස්මදියක් තැපයි දවාලේ කිව්වම මොකක්ද අඳින්න කිව්වොත් අඳින්නේ අපි. ඕ වෙනස වටහා ගන්න. ළමයෙකුට නම් ළමයින්ගේ පරිසරය. තරුණ තරුණියන්ට නම් හොඳ මානසිකත්වයක් ගොඩනගා ගන්න හැකි තරුණ තරුණියන්ගේ පරිසරය. එහෙම නැතු ඔය ආවට කියන තියෙන හැම මගුලක්ම අපේ ඔළුවේ දාගන්න ගියොත් එහෙම තියෙන දෙයක් අපිට නැති වෙනවා. ලෙඩක් හදාගෙන නවතිනවා. ඉස්සර වඩා පිළියම් මිනිමරුන් මංගොල්ල ගෑම් බැහැලින් ඉස්සරේ වතින්නේ නැත්තේ මිනිස්සුන්ගේ මනස තුළ අනිකා පිළිබඳව අර කියපු සහකම්පනය ප්‍රාදේශීය ලේකම්තුමා කියපු සහකම්පනය තිබුණා.